समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से योपानमतिपातेति मुसावादञ्च भासति लोके अदिन्नं आदियति परदारञ्च गच्छति सुरामेरयपानञ्च यो नरो अनुयुञ्जति इधेव मेषो पुरुषो मूलं खनति अत्तनोति පින්වත්නි බුදුරජාණන් වහන්සේ පංච දුෂ්චරිතය පිළිබඳව එහි ආදීනව දක්වමින් දේශනා කළ ගාථා ධර්මයක් තමයි මේ ධර්ම දේශනාවට අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ බෞද්ධයන්ට නෙමෙයි එදා කියන එක අපි හොඳට මතක තියාගන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙලා ඉන්න අවස්ථාවේදීත් ඒ වකවානුව තුලදීත් ඕනතරම් ශාස්ත්‍රවරු හිටියා. ඕනතරම් දර්ශන තිබුණා. මහා දෘෂ්ටි ජාලයක් වශයෙන් සඳහන් වෙනවා එදා වකවානුව. ඒ අතර බුදුරජාණන් වහන්සේ ඒ ජනතාවට අනුශාසනා කළා. ඒ අනුශාසනාව ජනතාව බාරගත්තා. බාරගත් පිරිස බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළිපැද්දා. අවවාදය පිළිපදින්නට ලෑස්ති වෙච්ච ඒ බාරගත් පිරිස තමයි අපි බෞද්ධයා කියලා කියන්නේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා ඒ අතෝ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍ර ස්ථානයේ තබා ගන්නවා. ශාස්ත්‍රවරයා වශයෙන් පිළිගන්නවා. බලන්න නමෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමෝ කියලා කිව්වේ පින්නාතේ නිකන් নমස්කාරය නෙමෙයි. නමෝ කියලා කිව්වේ පිළිගත්තා කියන එකයි. අපි හිතමු දැන් කවුරු හරි තමන්ගේ නිවසට එනකොට ඔය හින්දි භාෂාව එහෙම පාවිච්චි කරන්නේ නැත්තු නමස්තේ කියලා පපුවට අත් දෙක තියලා පිළිගන්නේ එන කෙනාව নমස්කාර කියලා. ඒක තමයි නමෝ කියලා කිව්වේ. දැන් මේ පිළිගැනීම කළා දොහොත් මුදුන් දීලා මහා ඉහළින් උත්තමාංගයෙන් පිළිගත්තා. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවවාදය. ඊ අවවාදේ බාරගත්ත කෙනා බාරගත්තේ බුදුහාමුදුරන්ගේ අවවාදේ වරදින්නේ නැහැ කියලා. එහි පිහිටලා ශ්‍රද්ධාව ඇති කරගෙන අනේ වරදින්නේ නැහැ කියලා ශ්‍රද්ධාව ඇති කර ගැනීම තමයි අපි භගවතෝ කියන වචනයෙන් දක්වන්නේ. රාග, ద్వේෂ, මෝහ භග්න කළා නැති කළා. ඒ නිසා බුදුහාමුදුරන්ට භගවා කියනවා. මේ භගවා තත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ අවවාදය පිළිපැද්දොත් ඒකේ ලබන්න තියෙන ප්‍රතිඵලය ඒ විදිහටම ලබන්න පුළුවන් බව තමන් නිගමනය කළා. තමයි නමෝ කියලා බුදුහාමුදුරන්ගේ අවවාදේ බාරගත්තේ. අවවාදේ බාරගත්තනම් යුතුයකම තමයි අවවාදේ පිළිපැදීම. ඒක තමයි බුදුහාමුදුරන්ට කරන්න පුළුවන් ගෞරවය. අපි අම්මා තාත්තා වුණත් අපිට අවවාද කළොත් ඒ අවවාදයට අපි කන් යොමු කරගෙන ඉඳලා අම්මා තාත්තා එපා කියපු දේම කරනවා නම් පස්සේ එහෙනම් ඉතින් අම්මා තාත්තට අවවාද කළා වෙන්නේ අම්මා තාත්තට අපි ගෞරව කළා වෙන්නේ නෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වුණත් යම් අවවාදයක් අපට කළා නම් ඒ අවවාදේ පිළිපදින්න නැත්නම් අපි බුදුහාමුදුරන්ව පිළිගත්තා කිය ඉඳලා බුදුහාමුදුරන්ට ගෞරව කළා වෙන්නේ නැහැ.
ඒක නිසා බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය තමයි ඒ අවවාදයේ පිළිපැදීම. බුදුහාමුදුරුවෝ දීප අවවාදයේ පිළිපදින සුදුසුයි. ඇයි සුදුසු? ඒක වරදින්නේ නැති අවවාදයක්. ඒක ඒ අවවාදයේ පිළිපැද්දොත් ඒකේ ප්‍රතිඵලය වරදින්නෙම නැහැ. ඒ නිසායි අවවාදයේ පිළිපදින සුදුසු. අන්නේ සුදුසුකම තියෙන නිසා තමයි අරහා කියලා කිව්වේ. අපි කියනවා සියලු කෙලෙසුන්ගෙන් මිදුණු නිසා අරහං කියලා. මිදුණු නිසා අරහන් තත්ත්වයටපත් වුණාට අරහන් කියලා කියන වචනේ තේරුම සියලු කෙලෙසුන්ගෙන් මිදුණා කියන එක නෙමෙයි. අරහන් කියන වචනේ තේරුම සුදුසුයි. සුදුසුකමක් ලැබලා තියෙනවා. අන්න සුදුසුකම මොකද්ද? ඒ අවවාදයේ පිළිපැදීමෙන් ශ්‍රාවකයා කරන යම් ගෞරවයක් තියනවාද? උපහාරයක් තියනවාද? ඒ උපහාරය ලබන්න සුදුසුයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පංච දුෂ්චරිතය පිළිබඳව දේශනා කළා. දුෂ්චරිතය ආදීනව දේශනා කළා. යෝ පානමති පාතේති යමෙක් ප්‍රාණඝාතය කරයිද ලෝක මුසාවාදංච භාසති බොරු කියනවාද ලෝකේ අදින්නම් ආදීයති තමන්ට අයත් නැති අනුන්ගේ දේ ගන්නවද ඊගවට පරදාරංච ගච්ඡති පරදාරාවන් කරා නැත්නම් තමන් සතු නැති අන්‍ය ස්ත්‍රීන් කරා යනවද පරදාර සේවනයේ යෙදෙනවද ඒ වගේම සුරාවේහි නැවත නැවත යෙදෙනවද සුරාමේරය පානංච යෝනරෝ අනුයුංචති ඉදේව මේසෝ පුරිසෝ මූලං කනති අත්තනෝ ඒතනත්තා මේ ආත්ම භාවයේදීම තමාගේ විනාශය සිද්ධ කර ගන්නවා මුල සිඳ ගන්නවා කිව්වා. දැන් මේ දුෂ්චරිතය කිරීමෙන් තමන්ගේ විනාශයවත් මුල සිඳ ගැනීම සිද්ධ වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ බුදුමුවින් දේශනා කළාද ඒක එහෙමම සිද්ධ වෙනවා ඒක වරදින්නේ නැහැ. කාටවත් ඒකේ වාදයක් නැහැ. ඒකට තර්ක කරන්න බෑ. මොනතරම් හේතු ඉදිරිපත් කළත් මේකින්ද මේක කරන්න සිද්ධ වෙනවයි කියලා කෙරුවොත් ප්‍රතිඵලය වරදින්නේ නම් නෑ. ඒක බලාපොරොත්තු වන්නට ඕනේ. නිසා පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ අපේ යහපතට අපේ දියුණුවට වෙන විදිහකින් කියනවා නම් දුකෙන් මිදෙන්නට අනුශාසනා කළේ. මොකද මේ දුකෙන් මිදෙනවා කියන්නේ? මොකද දුකයි කියලා කියන්නේ? දේශනා කළා තියෙනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං යනාදි වශයෙන් ඔයත් අහලා තියෙනවා. මේ දුක් සමුදාය. මේ ඔක්කොම දුක් ටික එක තැනකට කැටි කරලා ගත්තොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වා. කොටින්ම කියනවා නම් මේ උපාදානස්කන්ධ පංචකය. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. කියන මෙන්න මේ පහ උපාදානය කිරීම. උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කිරීම. මේ පහ දැඩිව ග්‍රහණය කරන්නේ ඇයි? තෘෂ්ණාව හින්දා. මම ආයනය කරනවා මගේ කියලා. තෘෂ්ණාව උපදින්න හේතුව පංචේන්ද්‍රයන් පිනවීමට තියෙන ආශාව. ඒ නිසා තමයි තෘෂ්ණාව බුරබුරා නගින්නේ. ගිනි ජාලාවක් වගේ පැන නගින්නේ නිසා. ඇහැ පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, නාසය පිනවන්න, ශරීරය පිනවන්න. දැන් මේ පංචේන්ද්‍රයන් පිනවීම සාමාන්‍යයෙන් ගිහි සමාජය තුළ ගිහි පින්නතුන් කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. ගිහියෝ විතරක් නෙමෙයි හැම සත්වයක්ම බලාපොරොත්තු වෙන දෙයක්. පංචේන්ද්‍රයන් පිනවීම. පංචේන්ද්‍රයන් පිනවීම බලාපොරොත්තු වෙන නිසාම පිනවන්න ලැබෙන්නේ නැත්තම් දුකයි. දැන් ජරාවට යනවා කියන්නේ ඒ ඉන්ද්‍රියන් දුර්වල වෙනවා. පංචේන්ද්‍රයන් පිනවන්න බැරි වෙනවා. ලෙඩ වෙනවා කියන්නේ ඒ අවස්ථාවට අනුව Tamante ඉන්ද්‍රයන් පිනවීමට බාධා පැමිණෙනවා. ඊගවට මරණයටපත් වෙනවා කියලා කියන්නේ සියල්ල අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා. අනේ මට එහෙම වෙන්න එපා කියලා කිව්වට ප්‍රාර්ථනා කළාට ඒක නිරෝගී බව හැමදාම තියෙන්නේ ප්‍රිය නිරෝගී බව නැති වෙනවා. අප්‍රිය රෝගය ලං වෙනවා. ප්‍රිය ජීවිතේ නැති වෙනවා.
අප්‍රිය මරණය ලං වෙනවා. ප්‍රිය යෞවනය නැති වෙනවා. අප්‍රිය ජරාව ලං වෙනවා. අප්පියෙහි සංපයෝගෝ දුක්ඛෝ පියෙහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං. යමක් මට හැමදාම මේ ඉඳුරන් පිනවන්න ලැබේවා කියලා බලාපොරොත්තු වුණාට අනේ ඒක එහෙම වෙන්නේ නෑ. ඒක වෙනස් වෙනවා. ජරා ව්‍යාධි මරණ නිසා ඒවා වෙනස් වෙනවා. ඒක නිසා ඉඳුරන් පිනවන්නට නොලැබීමම තමයි දුකයි කියලා කිව්වේ. ඒක දැන් අපිටම ඒක එල්ල කළා බුදුරජාණන් වහන්සේගේ දහම තුළ තියෙනවා මෙලව සැප විඳීමක්. මෙලව විතරක් නෙවෙයි පරලොව සැප විඳීමකුත් තියෙනවා. ඔය මෙලව සැපයි පරලොව සැපයි කියලා කියන්නේ දෙකම අපි යම්කිසි විදියකින් ඉඳුරන් පිනවීමක් අපේක්ෂා කිරීමක්. හැබැයි මොන විදියකින් ඉඳුරන් පිනවීමක් අපේක්ෂා කරත් ඒ පිනවීම තුළ නම් ආදීනවයක් තියෙනවා. හැබැයි ආස්වාදිකුත් තියෙනවා. අත්ති භික්ඛවේ රූපස්ස ආස්වාදෝ යනාදි වශයෙන් කියන මහණෙනි මේ රූපේ ආස්වාදයක් තියෙනවා. නොචේතං ආස්වාදෝ අභවිස්ස නයිදං සත්තා රූපේ සාරජ්‍යයුං. එහෙම ආස්වාදයක් නැත්තම් මේ සත්වය රූපේ ඇලෙන්නේ නැහනේ. මේ සත්වය රූපේ ඇලෙනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. ආස්වාදයක් නැත්තම් ආස්වාදයක් තියෙන හින්දා තමයි සත්වය රූපේ ඇලෙන්නේ. ඒ වගේම ආදීනවයකුත් තියෙනවා. දැන් අපි හිතමු දරුවෝ නැත්තම් අනේ දරුවෝ නෑ කිය දුක් විඳිනවා. මොකද දරුවා ආස්වාදයක්. හැබැයි දරුවා ලැබෙනවා. ලැබිච්ච දා ඉඳන්ම ආදීන වේ නැද්ද? ලෙඩ වෙනවා. අපිට කියන්න බෑ මොකක් වෙයිද කියලා. මරණ බිය ඇති වෙනවා. දරුවා පරිස්සම් කරගන්න ඕනේ. ඊකට ඉස්කෝලේ දාගන්න. නොඑක් අවස්ථා පිළිබඳව හැමතිස්සෙම බය දුක ඔක්කොම පවතිනවා දරුවෝ හින්දා. ආස්වාදයේ වගේම අනිත් පැත්තට ආදීනවකුත් තියෙනවා. කල්පනා කරලා බැලුවොත් සංසන්දනය කළා ආස්වාදයට වැඩි ආදීනවේ වැඩි. මේ සාමාන්‍ය ජනතාව ආස්වාදය ඇලෙනවා. ඒකින්ද ඒක පස්සේ දුවනවා. ආදීනව පේන ඇත්තෝ මේකෙන් අයින් වෙනවා. අයින් වෙලා එතනින් එයා මිදෙන්නට උත්සාහ ගන්නවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගාවට එන තැනැත්තෙක් කියනවා නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගොහි තතේව නන්දති. උපදීහි නරස්ස නන්දනා නහිසෝ නන්දති සෝ නිරූපදී. නන්දති පුත්තේහි පුත්තිමා. පුතුන් නැති තැනැත්තා, දරුවන් නැති තැනැත්තා, දරුවන් නිසා නන්දනය කරනවා, සතුටු වෙනවා. ගෝමිකෝ ගොහි තතේව නන්දති. ගවයන් නැති තැනැත්තා, ගවයන් නිසාත් ඒ වගේම සතුටු වෙනවා. ඒ කියන්නේ දා ලොකු සම්පතක්නේ ගවයා කිව්වේ. ඒ නිසා උපදීහි නරස්ස නන්දනා. මේ උපදීහි කියන්නේ මේ කාම වස්තුන්, ඇස් කන් ආසාදී ඉඳුරන් පිනවන්න තියෙන කාම වස්තුන් නරස්ස නන්දනා, නරයට සතුට ගෙන දෙනවා. නහිසෝ නන්දති සෝ නිරූපදී. යම්කිසි කෙනෙකුට මේ පංචකාමයන් නැත්නම් එයාට සතුටක් නැහැ කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ ඒක අනිත් පැත්තට හරවනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සෝචති පුත්තේහි පුත්තිමා. දරුවෝ ඇති කෙනා දරුවෝ නිසා ශෝක කරනවා. ගෝමිකෝ ගොහි තතේව සෝචති. ගවයන් නැත්තාත් ගවයෝ නිසා ශෝක කරනවා. උපදීහි නරස්ස සෝචන. මේ පංචකාම වස්තුන් කියලා කියන්නේ නරයාට ශෝක කරන්න තියෙන දේවල්. නහිසෝ නන්දති සෝ නිරූපදී. එතකොට යම් කිසි කෙනෙකුට උපදීහි නරස්ස සෝචන නහිසෝ නන්දති සෝ නිරූපදී. යම් කිසි තැනැත්තෙක් ශෝක කරන්නේ නැහැ. එයාට උපදීන් නැත්තම් හෙවත් මේ පංචකාමයන් නැත්නම්. දැන් බලන්න ඇහැ කන නාසය දිව ශරීරය පිළිබඳව ලෝකයේ තියෙන සම්මුතිය තමයි අර තැනත්තා කිව්වේ. මොකද ඒක තමයි සැපය. අද ලෝකේ අපි දුකයි කිය කෑ ගහනවා. කෑ ගහන්නේ ඇයි? ওই පංචකාමෙන් හරියට ලැබෙන්නේ නැති නිසා. පින්වත්නි, අද අපේ බෞද්ධයන්ගේ මනසේ තියෙනවා මේ බුදුදහම කම්සප විඳින්නට බාධායි කියලා. බුදුහාමුදුරුවෝ කම්සුව විඳින්න එපා කිව්වා කියලා. තහනම් කළා කියලා. පින්වත්නි, බුදුහාමුදුරුවෝ
මේ කාමභෝගී ගිහියාට කම්සුව විඳින්න එපා කියලා කිව්වනම් බුද්ධ ආගම මෙච්චර දුර එන්නේ නෑ. මිනිසුන්ට බුද්ධ ආගම නිසා හොඳට කම්සුව විඳින්න පුළුවන්කම තියෙච්ච හින්දා තමයි අවුරුදු 2000 ගණනක් මේ දහම ආවේ. රජවරු හොඳට රාජ්‍ය පාලනය කළා. රජවරු බොහොම කීර්ති ප්‍රශංසාවලට ලක් වුණා. ප්‍රධානීන් ලෝක හොඳ කීර්ති ප්‍රශංසාවලට ලක් වුණා. බොහොම සැප වින්දා. සාමාන්‍ය ජනතාවත් ඒ වගේම සැප වින්දා. කුමක් හින්දාද? මේ පංච සුචරිතය ආරක්ෂා කරන නිසා. බුදුහාමුදුරන්ගේ අවවාදය පිළිගත්ත නිසා. ඒ අවවාදය මෙලව සැප විඳින්නට තියෙන්නේ. මෙලව සැප විඳනනම් තමයි පරලොව සැප තියෙන්නේ. මෙලව සැප විඳයි කියන්නේ මිනිස්සෙක් වශයෙන් මනුෂ්‍යත්වය ආරක්ෂා කරගෙන අනුන්ට දුකක් පීඩාවක් නොවන විදිහට තමන්ගේ සැපය භුක්ති විඳිනනම් ඒ මිනිස්සයා පරලොවත් සැප විඳිනවා. ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත්තා නම් යහපත් තැනක උත්පත්තිය ලැබලා එයා එතන සැප විඳිනවා. දැන් ඒ මොන සැප වින්දත් සසර ඉපදී මෙරි යනවනම් අර ජරා ව්‍යාධි මරණ දුක් එකක්වත් වළකින්නේ නැහැ. එතකොටම ඉන්ද්‍රියන් පිනවීමත් අහිම වීමේ දුක වළකින්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා ඔය මොන සැප ලැබුවත් ඒ සැප ඔක්කොම අනිත්‍යයි. ඒ සැප සාර්වකාලික එකක් නෙමෙයි. ඒ නිසා ඔබට සාර්වකාලික සැපක් ලබන්නත් නම් මේවට තියෙන මේ తాවකාලික සැපේ අතහරින්න. తాවකාලික සැපේ අතහැරියොත් තමයි සාර්වකාලික සැපයක් ලබන්න පුළුවන් ඉන්නේ. తాවකාලික සැපේ අතහරින්නේ කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් පිනවලා ලබන తాවකාලික සුවයක් තියෙනවා නම් ওই සුවයට තියෙන තණ්හාව අතහරින්න. ඒ සුවයට තියෙන තණ්හාව අතහරින්නට නම් ඒ සුවේ තියෙන ආදීනවය තේරුම් ගන්න ඕනේ. ඒ తాවකාලික සැපේ දුකගෙන දෙනවා නම් ආදීනවයක් ලබා දෙනවා නම් අපි ඒ දුකෙන් ඒ ආදීනවයෙන් ගැලවෙන්න නම් අර తాවකාලික සැප ලබන්න තියෙන හේතුව නැති කරන්න ඕනේ. ඒතර తాවකාලික සැප ලබන්න තියෙන හේතුව පංචේන්ද්‍රයන් පිනවීමට තියෙන කාම තණ්හාව නම් ඒ කාම තණ්හාව නැති කරන්න කටයුතු කරන්න ඕනේ. ඒ තණ්හාව නිසා භවයෙන් භවයේ යනවා. ඒතර කාම තණ්හාව වේවා මොන තණ්හාවක් හෝ වේවා නැති කලේ නැත්තම් භවගාමීත්වයේ සිද්ධ වෙනවා නම් එතකොට කොච්චර සැප වින්දත් සැපේ අනිත්‍ය වීම හේතුවෙන් දුක ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඒතර සාර්වකාලික සැපය කියන්නේ මෙන්න මේ తాවකාලික දුකය කියන එක නැති කරන්නට తాවකාලික සැප කියන එක දුක නෙමෙයි తాවකාලික සැප කියන එක නැති කරන්නට යම් මාර්ගයක් ගන්නවද සාර්වකාලික සැපයක් ප්‍රාර්ථනා කරගෙන අන්න ඒකයි හේතුව. ඒ කියන්නේ දුක නැති කළා කියන එකම තමයි සැපය කියලා කියන්නේ. ඒතර తాවකාලික සැපේ ලබන්නේ නැතුව යම් දුකක් ලබනවා නම් ඒ දුක නැති කරන්නට යමෙක් කටයුතු කරනවා නම් එතකොට ඒ කටයුතු කිරීම තුළ එයාට ශාන්තිය සැලසෙනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේකට මාර්ගයක් දේශනා කළේ. මේ මාර්ගයට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ එන හික්මීම තමන්ගේ ජීවිතයේ පැවැත්ම සංවර කිරීම. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ පංච දුෂ්චරිතය පිළිබඳව දේශනා කළේ ලෝක සත්වයාට නැත්නම් ඒක බෞද්ධයාට දේශනා කළ එකක් නෙමෙයි කියලා කිව්වා. දැන් දැනගන්න අද වුණත් ඒක ජාතිය කුමක් හෝ වේවා ආගම කුමක් හෝ වේවා මොන ආගමක මොන ජාතියක මොන පුද්ගලයෙකුට වුණත් ඒක අදාළයි. පංච දුෂ්චරිතෙන් වැළකීම. අපි නිකන් මෙහෙම උදාහරණයක් ගමු. මේ ලෝකෙ මිනිස්සු වැරදි කරනවා. වැරදි කරපුවාම වැරදි කළා අහුනොත් නීතියෙන් දඬුවම් කරනවා. ওই නීතියෙන් දඬුවම් කරනකොට ඒ ඇත්තෝ ඒ සඳහා යම් වැරදි කරලා තියෙනවා නම් මේ වැරදි ටික අපි ඔක්කොම එකට සම්පින්දනය කරමු. ওই වැරදි ටික සම්පින්දනය කරලා අපි හිතමු මෙන්න මෙහෙම බලන්න මොන වැරද්දක්ද මේ මිනිස්සු කළා තියෙන්නේ. ඔක්කොම වැරදි මොනවද? එක්කෝ සත්ව හිංසාවක් නැත්නම් සත්ව ඝාතනයක්. නැත්නම්
අනුන්ගේ දේ ගැනීමක් හොරකමක්. ස්ත්‍රී දූෂණයක්, කාම අපචාරයක්, පාලාපචාරයක් වගේ කාම මිත්‍යාචාරය. බොරුව, වංචාව, අනුන් රැවටීම. ඊගාවට සුරාව, මත්ද්‍රව්‍ය වගේ දේවල්. ඔයත් කල්පනා කරලා බලන්න මේ ලෝකේ පුරාම මේ වැරදි පහ කළොත් දඬුවම් කරන එක කරනවම තමයි අහුනොත්. දැන් මිනිස්සු මොන වැරද්ද කළ දඬුවමක් ලැබුවත් ඒ දඬුවම් ලබන්නේ මේ වැරදි පහෙන් එකක් කළා නෙමෙයිද? ආගම කුමක් හෝ වේවා, ජාතිය කුමක් හෝ වේවා, රට කුමක් හෝ වේවා. මේ වැරදි පහෙන් එකක් තමයි කළා තියෙන්නේ මිනිස්සු. ඒතකොට දැන් පැහැදිලිද? ක්‍රිස්තියානි වේවා, මුස්ලිම් වේවා, හින්දු වේවා, බෞද්ධ වේවා ඔය ආගම් ප්‍රශ්නයක් නෑ මෙතෙන්ට. මෙතන තියෙන්නේ මිනිස්කම නැත්නම් අනුන්ට දුක පිණිස, අනුන්ට විපත පිණිස කටයුතු කරන්න එපා. ඒ කටයුතු කිරීම Tamanටත් අහිත පිණිස, දුක පිණිස පවතිනවා. මෙන්න මේ ගැන හිතාගත්තනම් ලෝකේ හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද කියලා තීරණය කර ගැනීම තරම් අපහසු කාර්යයක් නෙමෙයි. දැන් අපි ඒ නිසා පුද්ගල ભેදයකින් තොරව හැම මිනිසෙක්ම මිනිස්කම රකින්න ඕන පංච දුෂ්චරිතයෙන් වළකින්නට ඕනේ. පංච දුෂ්චරිතයේ යෙදුනොත් මූලං කනති අත්තනෝ තමන්ගේ සියලුම හානිය විනාශය සිද්ධ කර ගන්නවා කිව්වා. ඒ වගේම පංච සුචරිතය ආරක්ෂා කරුවොත් සියලුම සැපත් ලබනවා කිව්වා. මේ අවස්ථාවේදී මම මතක් කරලා දෙන්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබ පංච දුෂ්චරිතයෙන් වැළකීලා පංච සුචරිතය ආරක්ෂා කළොත් පංච සුචරිතය ආරක්ෂා කිරීම හේතුවෙන් ඔබට ආනිසංස 5ක් ලැබෙනවා. පින්වත්නි, අපි හැමදාම පන්සිල් ගන්නවා. සමාදන් වෙන එකට කියන්නේ ගන්නවා කියලා. දෙනවනේ, දෙන හින්දා ඔහි ගන්නවා. නමුත් පන්සිල් සමාදන් වුණත්, පන්සිල් ගත්තත් ඒ සමාදන් වීමෙන් හෝ ගැනීමෙන් යම්කිසි Tamanට ප්‍රතිලාභයක් තියෙනවා කියලා දන්නේ නැත්නම් ගන්න පන්සිල් කවදාවත් තියාගන්නවද? සමාදන් වෙන එක රකින්නවද? බලන්න අද සමාජයේ කී දෙනෙක් පන්සිල් රැක්කොත් මෙන්න මෙහෙම ප්‍රතිලාභ 5ක් තියෙනවා කියලා දන්නවද කියලා? ඇයි මේ අත්තු මේ පන්සිල් රැකීමේ ආනිසංස නොදැන ගත්තේ? හාමුදුරුවෝ දේශනා කළේ නැද්ද? හාමුදුරුවෝ දේශනා කළා පන්සිල් රැකීමේ අනුසස්. නමුත් ඊට වඩා බලවත් විදිහට මිනිසුන්ගේ ඔළුව වලට දෘෂ්ටියක් කැවිලා තිබුණා. පන්සිල් රැකලා ඕවා ලබන්න බෑ. ඕවා ලබන්න තියෙන වෙන ක්‍රමවර්ගයක් මිනිසුන්ට පෙන්වලා දීලා තිබුණා. ඒ නිසා ජනතාව ඒවා ලේසි ක්‍රම හින්දා ඒවා පැත්තේ එළෙව්වා, පන්සිල් අමතක කළා. පංචශීලයේ සමාදන් වීම අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කළ යුතුයි කියලා වගන්තිය. අන්න ඒ වගේ. ඒක නිකන් වගන්තිය. ඔය කියවනවා. ඒ වගන්තිය. බලන්න පන්සිල් සමාදන් වෙනකොට කී දෙනෙකුගේ මනසේ පවතිනවද මේක මම රකින්නට ඕනේ, මේ අනුව හික්මෙන්නට ඕනේ කියලා. මල ගෙදරත් පන්සිල් සමාදන් වෙනවා. මගුල් ගෙදරටත් ඉස්සෙල්ලා සමහරක් වෙලාවට පන්සිල් සමාදන් වෙනවා. ඕන තැනකදී මුල් කටයුත්ත පන්සිල් සමාදන් වෙනවා. ඒ වුණාට කොහොක්වත් පන්සිල් රැකෙන්නේ නැහනේ. ඇයි පන්සිල් රැකෙන්නේ නැත්තේ? මේක රැක්කම ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ අවබෝධයක් නැති නිසායි. බලන්න, පළවෙනි ආනිසංසය කියනවා ඔබ පන්සිල් රැක්කොත් මහන්තං භෝගක්ඛන්ධං අධිගච්ඡති. පන්සිල් රැකීම හේතුවෙන් මහා භෝගස්කන්ධයකට පැමිණෙනවා කිව්වා. භෝග කියලා කිව්වේ ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ පිනවන්න අවශ්‍ය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. පංචකාම. ඒකයි භෝග කියලා කිව්වේ. මේ භෝගයෝ මහන්තං අධිගච්ඡති. ඕනෑමටත් වැඩි ලැබෙනවා. මොකක් කළොත්ද? පන්සිල් රැක්කොත්. ඊගාවට කිව්වා කල්යාණ කීර්ති ශබ්දෝ අභුග්ගච්ඡති. හොඳ යහපත් කීර්ති ഘോഷාවක් ඇති වෙනවා කියනවා. පන්සිල් රකින්නවා කියන්නේ මෛත්‍රිය තියෙනවා. එහෙනම් කරුණාවක් තියෙනවා. පන්සිල් රකින්නකොට මහා භෝගස්කන්ධයක් ලැබෙනවා නම්, කරුණා මෛත්‍රිය ආදී ගුණේනුත් වැඩෙනවා නම්, එහෙනම් එයා ඡාගී ගුණයත්
වඩනවා. Tamanට තියෙන දේ කරුණා මෛත්‍රී පෙරටුව අනුන්ට සංග්‍රහය පිණිස යොදවනවා. එවැනි කෙනෙකුගේ කීර්තිය වැතරෙන්නේ නැද්ද? පැහැදිලිවම ලෝක ප්‍රකට වෙනවා. අන්තිමේ යහපත් කීර්ති ഘോഷාවක් ඇති වෙන්නේ. ඒ දෙවෙනි ආනිසංසය කිව්වා. තුන්වෙනි ආනිසංසය කිව්වා විසරදෝව උපසංකමති. ඕන තැනකට විශාරදත්වයකින් යන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ විශාරදත්වය කියන්නේ නිර්භීත අභීත බව බුද්ධියත් එක්කලා එන. ඒකයි විශාරදත්වය කියලා කියන්නේ. ඒතර යම් කිසි කෙනෙකුට විභාගයට යන්න ඕනේ නම් විශාරදත්වය අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණයට යන්න ඕන නම් විශාරදත්වය අවශ්‍යයි. රජු ඉදිරියට යන්න ඕන නම් විශාරදත්වය අවශ්‍යයි. යම් පිරිසක් ඉදිරියට යන්න දේශනාවක් පවත්වන්න විශාරදත්වය අවශ්‍යයි. කොටිම කියනනම් මනමාලිය බලන්න යන්න. ඒත් Tamanට විශාරදත්වය අවශ්‍යයි. මනමාලයට මුණ දෙන්න ඒත් විශාරදත්වයක් අවශ්‍යයි. පින්වත්නි හැම තැනකටම යන්න විශාරදත්වයක් ඕනේ. කියන්නේ බුද්ධිමත්ව නිර්භීතව ඉදිරිපත් වීමේ ශක්තියක් තියෙන්න ඕනේ. ඔකට කිව්වේ පන්සිල් රකින්න. ඒක ලැබෙනවා. ඊගවට කිව්වා හතරවෙනි ආනිසංසය කිව්වා අසම්මූලෝ කාලං කරෝති. මුලා නොවි කලුරිය කරනවා කිව්වා. දැන් බලන්න සමහරු මරණාසන්නයේ කොයිතරම් බය දඟලනවද කියලා. යන්න කැමති නෑ. විලාප දෙනවා. දීපල ගැන කතා කරනවා. නැත්තම් නොයික් විකෘති දේවල් පෙන්නලා බය දඟලනවා. පින්වත් ඒ මොකක්වත් නෑ. පන්සිල් ටික රැක්කනම් ඊටාම සැනසෙල්ල මැරෙන්න පුළුවන් තමන්ගේ සීලයම මෙනෙහි කරගෙන. සමහරක් වෙලාවට හදිසි අනතුරකින් ශරීරයේ කෑලි වලට කැඩෙන්න පුළුවන්. කුඩු වෙලා යන්න පුළුවන්. බෝම්බකින් කෑලි වලට යන්න පුළුවන්. මරණය නම් කොහොම වුණත් මරණය තමයි. ඒ වුණාට ඒ මරණය වෙන මොහොතේ එයාගේ කවදාවත් සිත වික්ෂිප්තව මැරෙන්නේ නැහැ. හොඳ සිහියෙන් එයාට මරණය සිද්ධ වෙනවා. ඒකයි කිව්වේ අසම්මූලෝ කාලං කරෝති. ඊගාස කිව්වා ඊගා පස්වෙනි ආනිසංසය වශයෙන් කිව්වා කායස බෙදා පරමරණා සුගතින් සග්ගං ලෝකං පුපජ්ජති. කාය බිඳීමෙන් මරණින් මත්තේ සුගතියට යනවායි කිව්වා. කියන්නේ මැරිලා හොඳ තැනක උපදිනවා කිව්වා. දැන් බලන්න මේ ආනිසංස පහෙන් ditta ධම්ම වේදනීය වශයෙන්ම තියෙනවා. විපාක ලබන්න පන්සිල් රැක්කොත් ditta ධම්ම වේදනීය ආනිසංස 4ක් තියෙනවා. සම්පරායික වශයෙන් කියන්නේ මේ ආත්මෙන් පස්සේ එකයි සුගතියට යන එක විතරයි. හතරවෙනි එක මැරෙන්න ඉස්සෙල්ලා මැරෙන මොහොතේ ආනිසංස 3ක් මේ දැන් එදිනෙදා ජීවිතේදී ලබනවා. භෝග සම්පත් ලබනවා කියන සැප විඳීම, කීර්ති ප්‍රශංසා, ඒ වගේම තමන්ගේ විශාරද බව මේ හැම දෙයක්ම මේ කාරණා 3 තමයි ඔය කාමභෝගී ජීවිතේ වට කරලා තියෙන්නේ. මොකද්ද? පස්කම් සුව විඳීම, විශාරද බව, කීර්ති ප්‍රශංසා ලැබීම. මේ කාරණා 3ම තවත් අවස්ථාවකදී 4ක් පරලොව සුගති සම්පත් ලැබීම. මේ කාරණා 4ම තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ අනේ පිරිසිදුතුමාට වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරනවා. ඒ සූත්‍රයට කියනවා පංච ඉත්ථ ධම්ම සූත්‍රය කියලා. ඒ පංච ඉත්ථ ධම්ම සූත්‍රයේ තියෙනවා සාමාන්‍යයෙන් මිනිස්සෙක් සාමාන්‍ය ලෝකයා එදිනෙදා ජීවිතේ ප්‍රිය කරන ඉෂ්ට කාන්ත මනාප කරුණු 5ක්. ආයුංකෝ ගහපති ඉට්ඨෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින්. කියන්නේ ලෙඩ දුක් බාධක නැතුව බොහෝ කාලයක් ජීවත් වෙන්න ලැබේවා ආයුෂය. ඊගොඩ දෙවෙනි එක වන්නෝකෝ ගහපති ඉට්ඨෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින්. වර්ණය. මෙතන වර්ණය කියලා කිව්වේ පාට නෙමෙයි. ඔයත් අහලා ඇති බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන කාලේ වර්ණ 4ක් තිබුණා කියලා. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර. අන්න ඒකයි වර්ණ කියලා කිව්වේ. සාමාන්‍ය වෙන විදිහින් ගත්තොත් මේ කුල પરම්පරාව.
තමන්ගේ දරු මුණුබුරන් සහිත ওই කුල પરම්පරාව බොහොම කීර්තිමත්ව බැබලෙමින් පවතිවා කියන එක. ඒක කාටත් ඉෂ්ටයි, කාන්තයි, මනාපයි. ඊගොල්ලෝ සුඛංකෝ ගහපති ඉත්තං කන්තං මනාපං දුර්ලභං ලෝකස්මින්. සුඛං කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය යන මේ පංචේන්ද්‍රයන් පිනවමින් පංචකාම සම්පත්තියට මැදිව ජීවත් වීම තමයි සැපේ කියලා කිව්වේ. ඒකත් ලෝකයට ඉෂ්ටයි, කාන්තයි, මනාපයි. ඊගොල්ලෝ කිව්වා යසෝ, යසස. කලින් කිව්වේ කීර්ති ප්‍රශංසාදී පරිවාර සම්පත් ලැබීම. ඒකත් මේ විදිහටම ඉෂ්ටයි, කාන්තයි, මනාපයි. ඊගොල්ලට පස්වෙනි කාරණය සග්ගා සර්ගය සග්ගාකෝ ගහපති ඉත්තා කාන්තා මනාපා දුර්ලභ ලෝකස්මින්. ස්වර්ගය ඒ කියන්නේ මේ ආයුෂ, වර්ණ, සැප, යස කියන මේවා මේ ආත්මෙට විතරක් නෙමෙයි මතු මතුත් උපදින තැන්වලදී ඒක බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ස්වර්ගය කියලා කිව්වේ. මේ කාරණා පහ දේශනා කරන බුදුහාමුදුරුවෝ අනීපිරිසිතුමාට දේශනා කරනවා ඉමේ සංඛෝ ගහපති පංචන්නං ධම්මානං. ගෘහපතිය මෙන්න මේ පංච ධර්මයන් න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. අනේ මට මේවා ලබා දෙන්න කියා ආයාචනා කිරීමෙන් හෝ මේවා මට ලැබේවා කියා ප්‍රාර්ථනා කිරීමෙන් හෝ න පටිලාභං වදාමි ලැබෙන්නේ නැහැ කියලා කියනවා. පටිලාභෝ අභවිස්ස එහෙම ලැබෙනවා කියලා එකක් තියෙනවා නම් කෝයිද කේන හායේත මේ ලෝකේ කාට මොකකින් පාඩුවක් වෙයිද කියලා ඇහුවා. පරිහානියක් වෙයිද කියලා ඇහුවා. දැන් බලන්න පැහැදිලිව තියෙනවා. එක තැනක පංචශීලයේ ආනිසංස වශයෙන් කියනවා භවභෝග සම්පත්, කීර්ති ප්‍රශංසා මේව ඔක්කොම ලබන්න පුළුවන් කියලා. මෙතෙන්දී කියනවා මේවා යාඥා කරන්න එපා, මේවා ප්‍රාර්ථනා කරන්න එපා. මේවා කවදාවත් යාඥා කළා ප්‍රාර්ථනා කළා ලැබෙන ඒවා නෙමෙයි. දැන් හොඳට පැහැදිලි බුදුහාඳුර මේවා ලබන්න එපා කිව්වේ නෑ. බුදුහාඳුර මොකද්ද කරලා තියෙන්නේ? ලබන්න යම් උත්සාහයක් දරනවා නම් ඒ උත්සාහය මිත්‍යා ක්‍රමයට තියෙනවා. වැරදි ආකාරයට තියෙනවා. අන්නේ වැරදි ක්‍රමය පෙන්ලා දීලා ඕක කරන්න එපා. ඕකෙන් ලැබෙන්නේ නෑ. ලබන්න ඕන මෙන්න මේක කරන්න. එතකොට ඒකෙන් ලබන්න පුළුවන් කියලා කිව්වා. දැන් බලන්න හුඟක් දෙනා අහනවානේ පන්සිල් රැකලා කොහොමද ඕවා ලබන්නේ කියලා. හරි පඬිතේ වගේ අහනවානේ. පන්සිල් රැකලා කොහොමද ඕවා ලබන්නේ කියලා. පන්සිල් රැකලා ඒවා ලබන්නේ කොහොමද කියන එක මේකෙන් හිතාගන්න. යමෙක් මහා භෝගස්කන්ධයක් තියෙන කීර්ති ප්‍රශංසා ඇති පෞලක උපදිනවා. ඉපදුනාට ඒ තැනැත්තාට හිතල මතල වැඩ කරන්න බෑ. කල්පනා ශක්තියක් නැහැ. ඊතරම් බුද්ධියක් නැහැ. එතකොට අර භෝග සම්පත් වලින් වැඩක් වෙයිද? අර කීර්තියෙන් වැඩක් වෙයිද? ඔක්කොම පිළිහිලා යනවා. දැන් බලන්නකෝ ආද සමාජය තුළ මහා පෝසත් පවුල්වල කීර්තිමත් පවුල්වල දුවලා පුතාලා මොකද කරන්නේ කියලා. තමන්ගේ පෝසත්කම් පවුලේ තියෙන කීර්ති ප්‍රශංසා මේවා හිතලා වැඩ කරනවද? නෑ, ඉබාගාත යනවා ඔහේ. ඔය හිතට එන දේ කරනවා. සිතීමේ ශක්තියක් නෑ. හොඳ නරක තෝරගන්න පුළුවන් කමක් නෑ. ලෝකෙ මොකද්දෝ යන රැල්ලකට අහුවෙලා ඒගොල්ලෝ යනවා. හොඳ නරක තේරුම් ගන්න ඒගොල්ලන්ට බෑ. ඉතින් ටික කලක් යනකොට අනේ ඔක්කොම සම්පත් විනාශ වෙලා ඉවරයි. නින්දාව ලැබිලා ඉවරයි. ඇයි? කල්පනා කරලා වැඩ කරන්න බැරි වුණා. අපි හිතමු එයා මහා ධනස්කන්ධයක් ඇති පවුලක උපදින්නෙත් නැහැ. කීර්ති ප්‍රශංසා ඇති පවුලක උපදින්නෙත් නැහැ. හැබැයි කල්පනා කළා සිහිනුවණින් වැඩ කිරීමේ ශක්තිය තියෙනවා. එතකොට එයාට අර භෝග සම්පත් ලබන්න බැරිද? එතකොට එයාට කීර්ති ප්‍රශංසා ලබන්න බැරිද? ඒ ඔක්කොම ලබන්න පුළුවන්. දැන් ප්‍රධාන වෙන්නේ මොකද්ද? යදීම් පිදීම් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ප්‍රධාන වෙන්නේ බුද්ධිය වර්ධනය කර ගැනීමයි. බුද්ධිමත්ව කටයුතු කිරීමයි. දුෂ්චරිතයෙන් දුෂ්ට වෙච්ච මනසක් තියෙන කෙනාට සිතීමේ ශක්තිය වැඩෙනවද? සිතීමේ ශක්තිය පරිහානියටපත් වෙනවද? පැහැදිලි දෙයක් කාට වුණත් මනස දුෂ්ට නම් කවදාවත් සිතීමේ ශක්තිය දිනු වෙන්නේ නැහැ. දුෂ්චරිතයෙන් සිද්ධ වෙන්නේ දුෂ්ට බව වැඩි වෙන එකයි. දුෂ්චරිතයෙන් දුෂ්ට බව වැඩි වෙනකොට ඒ තැනත්තාට කවදාවත්
දියුණුවක් ලබන්න බැරි වෙනවා. සිතීමේ ශක්තිය නැති වෙනවා. දැන් ඒ දුෂ්චරිත ඔක්කොම සමාජය තුළ ක්‍රියාත්මක වෙන හැටි මම දැන් පෙන්නලා දුන්නා. රට, ජාතිය, ආගම් ભેදයක් නැතුව මනුෂ්‍යත්වයේදී මිනිහෙක් වශයෙන් ඉපදලා ඉන්නකොට එයාගේ වැරදි හැසිරීම තමයි දුරාචාරය කියලා කියන්නේ, දුෂ්චරිතය කියලා කියන්නේ. දැන් ඒ වැරදි හැසිරීම යමක් කරනවා නම් ඒ කියන්නේ ඒකේ තියෙන හොඳ නරක තේරුම් ගන්න බැරිකමයි. නැත්තම් මන්ද බුද්ධික බව. වෙන එකක් නෙමෙයි. බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඔය පංච දුෂ්චරිතේ මුල් 4 කිව්වා සතර කර්ම ක්ලේශයෝ කියලා. සිගාලවාද සූත්‍රයේ සතර කර්ම ක්ලේශ පෙන්ලා දීලා තියෙන්නේ. මොනවාද? ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය. ඒ වගේම කාලාම සූත්‍රයේදී බුදුහාඳුර පෙන්වනවා ඇයි මේවා වැරදි වෙන්නේ? මේවා රාගයේ හේතුවෙන් කරනවා, ද්වේෂයේ හේතුවෙන් කරනවා, මෝහයේ හේතුවෙන් කරනවා. මේ සතර කර්ම ක්ලේශයන්ම සිද්ධ කරන්නේ රාග, ද්වේෂ, මෝහ මුල් කරලා. මේවා වැඩි වැඩියෙන් කරනකොට වැඩි වැඩියෙන් රාග, ද්වේෂ, මෝහ වර්ධනය වෙනවා. රාග, ද්වේෂ, මෝහ වර්ධනය වීම බුද්ධිය නැත්නම් ප්‍රඥාව දුර්වල වෙන්න හේතුවක් වෙනවා. භාවනා කරනකොට අපි දන්නවා බුද්ධිය වර්ධනය වෙනවා කියලා. නොඑක් ඥාන ලබනවා කියලා. අනුන්ගේ හිත කියන්න පුළුවන්, ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් භාවනාවේදී. ඒ වගේම සෝවාන් ආදී මගපල් ලබන්න පුළුවන් ඉහළම ඥානය ලබන අරහත්ත්වය කියන එකත්. රාග ද්වේෂ මොහ වැඩි කළාද, රාග ද්වේෂ මොහ අඩු කළාද? අඩු කරගෙන ගිහලා රාග ද්වේෂ මොහ නැත්තරම නැති කළා උපරිම ඥානය ලබනවා. ඉහළම ඥානය. නමුත් ක්‍රමක්‍රමයෙන් රාග ද්වේෂ මොහ වැඩෙන්න ගියත් ඒකේ අනිත් පැත්ත. දැන් අපි හිතමු එක මට්ටමක ඉන්නවා. ඒ මට්ටමේ ඉඳද්දි රාග ද්වේෂ මොහ අඩු කරනකොට ඒ මට්ටමින් උඩට යනවා යා. දියුණුව කරා. රාග ද්වේෂ මොහ වැඩි කරනකොට ඒක මට්ටමේ හිටියයි කියලා කියන තැනත්තා ඒ මට්ටමින් පහළට යනවා. කවදාවත් දියුණුවක් ලබන්නේ නැහැ. එතකොට කර්ම ක්ලේශ කියලා කියන්නේ චේතනා සහගත ක්‍රියාවල් වලට තමයි අපි කර්ම කියලා කිව්වේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ චේතනා සහගත කර්ම. මේ චේතනා සහගත කර්ම ක්ලේශ බවට පත් වෙනවා. ක්ලේශ කියන්නේ කෙලෙසනවා කියන එකයි. කෙලෙසනවා කියන්නේ කිලුට වෙනවා. මොකද්ද කිලුට වෙන්නේ? මනස කිලුට වෙනවා. සිත කිලුට වෙනවා. කිලුට සිතක් තියෙනකොට සිතීමේ ශක්තිය නැති වෙලා යනවා. සිතීමේ ශක්තිය නැති වෙනකොට තමන්ගේ බුද්ධිය හීන වෙනවා. බුද්ධිය හීන වෙනකොට නොකල යුතු දේ කරනවා. කල යුතු දේ කරන්නේ නැහැ. දැන් බලන්න අද ලෝකේ පුරාම සිද්ධ වෙන්නේ මොනවද? බලුවොත් හොඳට පැහැදිලිව පාර තීද්දි ඔක්කොම සිද්ධ වෙන්නේ නොකල යුතු දේ. මොකද හේතුව රාජ්‍ය පාලනයන් දිහා බලන්න. ඒ රාජ්‍ය පාලන තන්ත්‍ර දිහා බලනකොට පැහැදිලිව පේනවා ඒ රාජ්‍ය පාලන තන්ත්‍ර යන්නේ නොකල යුතු දේ ඔස්සේ. ජනතාව වෙනුවෙන් ඉෂ්ට කළ යුතු, ජනතාවගේ යහපත වෙනුවෙන් කළ යුතු දේ කිසිම රාජ්‍ය තන්ත්‍රයක ඉෂ්ට වෙන්නේ නැහැ අද ලෝකේ. සාරයයි කියලා හිතාගෙන අසාරයම තමයි ලෝකයට දෙන්නේ. සාරය කියලා හිතාගෙන අසාරය දෙනකොට කවදාවත් ලෝකේ සාරත්වයක් දකින්න බෑ. අසාරේ සාරමතිනු සාරේ චාසාර දස්සිනු තේ සාරං නාදිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. හිතන ක්‍රමය වැරදි, මිච්ඡා සංකප්ප ගෝචරා. ඒ හිතන ක්‍රමය වැරදි නිසා සාරය අසාරේ කොට ගන්නවා, අසාරය සාරේ කොට ගන්නවා. කවදාවත් දියුණුවකට පත්වන්නේ නෑ, පරිහානියටමපත් වෙනවා කියලා කිව්වා. දැන් බලන්නට කවදාවත් අර සතර කර්ම ක්ලේශයන්ගෙන් වළකින කෙනා කිසිම දවසක සුරාපානය කරයිද? සතර කර්ම ක්ලේශයන්ගෙන් වළකිනවා. සිතීමේ ශක්තිය තියෙනවා නම් පරිහානියට හේතු වෙන දේවල් කරන්නේ නැහැ. එහෙනම් සුරාවට යන්නේ නැහැ. එහෙනම් ඒහා සම්බන්ධ පාප මිත්‍රයන් ආශ්‍රය කරන්නේ නැහැ. එහෙනම් සූදු කෙලින්නෙත් නැහැ. රස්තියාදුවත් නැහැ. නිතර නෘත්‍ය ශාලාචරණය
ඒකත් නෑ. බලන්න එතන විශේෂයෙන් නිතර නෘත්‍යශාලාචරණය කරන්න එපා කියලා කිව්වේ. නෘත්‍යශාලාචරණය එපා කිව්වේ නෑ. මොකද කාමභෝගී ගිහියාට ඉඳුරන් පිනවීම ඒක අකපදයක් නෙමෙයි. ඒ වුණාට කිව්වා නිතර කළත් පරිහානියක් සිද්ධ වෙනවා කියලා. බලන්න ඔය ඇත්තන්ගේ රූපවාහිනිය දිහා. ඔය රූපවාහිනියෙන් ඔතන තියෙන නෘත්‍යනේ. ඔය නෘත්‍ය වල හැමදාම ඉදෙනවා ඒගොල්ලෝ. ඔය නෘත්‍යයේ තියෙන්නේ මොනවාද? රාග, ද්වේෂ, මෝහ වර්ධනය. හැමදාම ඔය ඇත්ත කරන්නේ මොකද්ද? රාග, ද්වේෂ, මෝහ වර්ධනය කරනවා. මනස කිලුට වෙනවා. හැබැයි මෝඩකම හින්දා Taman දන්නේ නැහැ Tamanගේ කිලුට කොච්චර දරුණු එකක්ද කියලා. පංච දුෂ්චරිතේම රූපවාහිනිය ඇතුලෙන් කරන්න පුළුවන්. රූපවාහිනිය තියාගෙන. ඒකයි කිව්වේ නිතර එපා කියලා. වින්දනයක් ආස්වාදයක් ලැබුවත් නිතර එපා කිව්වා. ඒක මෙන්න මේ විපත තියෙන හින්දා. බලන්න ඔයත් කල්පනා කළා. ඔය රූපවාහිනිය වල තියෙන දර්ශනවල මනස සංසිඳවන ඒවා කොච්චරද තියෙන්නේ? 95%කටත් වැඩි තියෙන මොනවාද? කොහොම මනස ආවේගයටපත් කරලා රාග ద్వේෂ මොහ ස්මතු කරලා මිනිසුන්ගේ ප්‍රകൃතිය නැති කරන ඒවා තියෙන්නේ. හැබැයි ප්‍රත්‍යක්ෂ මිනිසුන්ගේ ස්වභාවය Tamanට ආවේනික වූ ක්ලේශ ධර්ම ටික එනකොට ඒක එකපාරට ග්‍රහණය කරනවා. සාමාන්‍යයෙන් සත්වයා රාගිකයි. රාගික සත්වයාට රාගික දර්ශන දෙන්න ඒ රාගික දර්ශන තුල එයා එල්බ ගන්නවා. හැබැයි එල්බෙන්න මේ මනුස්සයා පිස්සෙක් බවට පත් වෙනවා. මොකද හේතුව ඒක තමන්ගේ ශරීරයේ ඇතුළත සිද්ධ වෙන ස්වාභාවික අපිටම ජීව විද්‍යාත්මක පසුබිමේදී ශරීරයේ ස්වභාවිකත්වයට හානි පමුණවනවා. අපිටම ඔය රූපවාහිනිය තුල තියෙන ඇන ගන්න, කොටා ගන්න, මරා ගන්න දේවල් දිගට බලාගෙන උද්‍යෝගයක් ලබනවා, වින්දනයක් ලබනවා. වින්දනයක් ලබනකොට අපිට හොඳට පේනවා ඒ වින්දනය තුල Tamanට කිසියම් තෘප්තියකුත් ලබනවා. ඒ තෘප්තිය එක්කම Tamanට තේරෙනවා තමන්ගේ ශරීරයේ ඇතුලේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා කියලා. මම උදාහරණයක් වශයෙන් දෙන්නම්. පොඩක් හිතලා බලන්න. අපි තුමු සාමාන්‍යයෙන් තේමාවක් වෙලා තියෙනවා චිත්‍රපටියක් ගත්තොත් කොල්ලා, කෙල්ල, දුෂ්ටයා. ওই තුන් දෙනාන් ප්‍රධාන වෙන්නේ. හැමතිස්සෙම අපි දන්නවා කෙල්ලට හිංසාවක් දුෂ්ටයා කරනවා. ඒ චිත්‍රපටියේ අපි සාමාන්‍ය යටිහිතක් දන්නවා එහෙම එකක් වෙන්නේ නැහැ කියලා ඒ කෙල්ලට. ඒ වුණාට රූපවාහිනිය ඒක බලාගෙන ඉන්නකොට දුෂ්ටයා කෙල්ලට හිරිහැර කරනකොට බලන් ඉන්නේ නැත්තට තරහව ඇති වෙන්නේ නැද්ද? කොච්චර දරගෙන හිටියත් බලන් ඉන්නේ නැත්තට තරහව ඇති වෙන්නේ නැද්ද? ඊගාට ඒක මෙයා බලාපොරොත්තු වෙන්නේ කොල්ලා එන්න කල නේද? අනේ දැන් කොල්ලා එවි. මොකටද? කෙල්ලව බේර ගන්න. එවිට දැන් ඒ කොල්ලා මොකද කරන්නේ? දුෂ්ටයට ගහනවා. ලේ පෙරාගෙන වැටෙනකල් ගහනවා. මැරලා වැටෙනකල්ම ගහනවා. මේ ඔක්කොම ක්‍රියාරාමුව තුල බලාගෙන ඉන්න කෙනා ආස්වාදයක් ලබන්නේ නැද්ද? ඒකට මේ බලන් ඉන්න තෙක්ම Tamanට ඇති වෙන්නේ මොකද්ද? කෙලින්ම ද්වේෂය. ඒ ද්වේෂය ඔස්සේ බුරබුරා නගින ගිනි ජාලාවක් වගේ ඉස්සරහට එනවා අර උද්‍යෝගයක්. හැබැයි හොඳටම දන්නවා එහෙම එකක් එක වෙලා නැහැ කියලා. වෙලා නැහැ කියලා බව දැන හොඳටම දන්නවා. ඒ වුණාට ඒක වෙලා වෙච්ච වෙන දෙයක් හැටියටම හිතලා තමන් ආවේගය ඇති කරගන්නේ මෝහය නෙමෙයිද? දැඩි මෝහයක්. ඒ වගේ මේ මෝහය තුළ ඇති වෙන රාග ద్వේෂ පසුබිම තුළ මොකද්ද සිද්ධ වෙන්නේ? ආවේගකාරී සිතිවිලි වලින් තමන්ගේ ශරීරයේ හෝමෝන ක්‍රියාදාමය දුෂ්ට කරනවා. විශේෂයෙන්ම ඇඩ්‍රිනලින් හෝමෝනයට බලපානවා. මේවා බලාගෙන ඉන්නකොට පැය 3-4 දිගින් දිගටම බලාගෙන මේ වින්දනය ලබනකොට මොනතරම් ශරීරයට පීඩාවක් ඇති වෙනවද? මෝහය නිසා වින්දනයක් ලබද්දී ඇතුළතින් ඔක්කොම තමන් විපතටපත් වෙනවා. ඊගාවට ඒ දුෂ්ට හෝමෝනේ කෙලින්ම ක්‍රියාත්මක වෙන්නේ මොලෙත් එක්කලා. මොලේ සෛලවල ක්‍රියාකාරීත්වයට බලපානවා. සෛලවල ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. මොලේ සෛලවල ක්‍රියාකාරීත්වය දුර්වල වෙනකොට සිතීමේ ශක්තිය නැති වෙනවා.
සිතීමේ ශක්තිය නැති වෙච්චාම මන්ද බුද්ධිකෙක් වෙනවා. ඒ නිසා තමයි කියන්නේ රාග, ద్వේෂ, මෝහ මර්ධනය කළේ නැත්නම් කවදාවත් යහපත් දියුණුවක් ලබන්නේ නැහැ. රාග, ద్వේෂ, මෝහ වර්ධනය කිරීමෙන් Tamanට බුද්ධියට පහර එල්ල වෙනවා දිගින් දිගටම. දැන් ඔන්න ඔය කාරණේ හින්දා තමයි කිව්වේ නිතර නෘත්‍ය ශාලාචරණය එපා කියලා. ඉතින් ගිහියෙක් වශයෙන්, කාම භෝගියෙක් වශයෙන් ඔය ඉඳලා සුමානෙකට උපරිමයෙන් සුමානෙකට එක දවසක් ඔය එකක් බලාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒකෙම අනිත් පැත්ත දරුවන්ට කාටුන් චිත්‍රපටි. ඒකෙත් තියෙන්නේ හිංසාව, රාගය, ඒවත් තියෙනවා. පුංචි මනසට පුංචි මනසට ලැබෙන දේ පුදුම විදිහට ඒ ළමයට බලපානවා. බලන්න අද ළමයි ඔයත් හිතුවේ නැති වුණාට ඔයගොල්ලන්ගේ දරුවෝ 85%කට වැඩි අද සමාජයේ මානසික රෝගීන් ඉන්නේ. දොස්තරවරු මොනවා කිව්වත් කවදාවත් මේ පසුබිම දිහා බලනකොට මානසික රෝගය දොස්තර මහත්තයා හඳුනගන්නේ ළමයා විකෘති වුණාට පස්සේ, කායිකව පෙනෙන ගත්තට පස්සේ. නමුත් මානසික රෝගය ඒ කවුරක්වත් නොදැන ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා ඇතුළත. දැන් බලන්න අද ඉන්න ළමයි ටික ගත්තාම ළමයි කොච්චර ආවේගශීලීද? ළමයිට තමන්ව පාලනය කරගන්න බෑ. බලන්නකෝ ආවේග පාලනය කරගන්න බෑ කෙනෙක් කොයිතරම් දරුණු විදිහට ගිහිලාද කියනවා නම් තමන්ට අවශ්‍ය දේ ඉෂ්ට වෙන්නේ නැත්නම් මරන්න, කොටන්න ඕන එකට පෙළඹෙනවා. අම්මා තාත්තට හිංසා කරන්න පෙළඹෙනවා. තමන්ගේ ආදරවන්තයට ආදරවන්තියට හිංසා කරන්න පෙළඹෙනවා. දරුවා විනාශ කරන්න පෙළඹෙනවා. දරුවා අම්මා තාත්තා විනාශ කරන්න පෙළඹෙනවා. බලන්න මේ වකවානුව තුළ කොයිතරම් ශීඝ්‍රයෙන් මේවා වර්ධනය වෙලා තියෙනවද කියලා. ඇයි? දුරාචාරයෙන් හින්දා. සමාජ දුරාචාරය, දුෂ්චරිතේ එන්න වැඩෙනවා. දැන් ඔයතුම කල්පනා කරලා බලන්නකෝ. මේක මේ බෞද්ධයෙක් වෙන්නද මේක බෞද්ධයට සීමා වෙච්ච එකක්ද මේ? ඇයි මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය අබෞද්ධයට වෙන්නේ නැද්ද? මේ රාග, ద్వේෂ, මෝහ ඉස්මතු වෙන පංච දුෂ්චරිත ක්‍රියාවලියේදී ශරීරයට සිද්ධ වෙන විකෘති ක්‍රියාදාමයේ ශරීරයේ රසායනික වශයෙන් ක්‍රිස්තියානියන්ට වෙන්නේ නැද්ද? මුස්ලිම්යන්ට වෙන්නේ නැද්ද? හින්දුයන්ට වෙන්නේ නැද්ද? ඒ හැම දිනාටම වෙනසක් නැතුව සිද්ධ වෙනවා. දෙයයන් ආංශිට ඔක නවත්තන්න බෑ. දෙවියෝ ඉන්නවා නම් ඒ දෙවියෝ මෙවැනි පුද්ගලයන්ගේ ඈතින් ඈතටම යනවා. දැන් හිතන්න පින්නත්නේ ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ. ඔබට සැප ලබන්න යාඥා කළ බෑ. සැප ලබන්න ඕන නම් බුද්ධිය අවශ්‍යයි. බුද්ධි වර්ධනයේ ඒ කියන්නේ යෝගීකුගේ මට්ටමින් නෙමෙයි. සාමාන්‍යයෙන් කාම භෝගීකුගේ මට්ටමින් සැප ලබන තත්වයට බුද්ධිය දියුණු කරගන්න නම් මේ පංච දුෂ්චරිතේ අයින් කළා පංච සුචරිතේ පිහිටීම ඊටාම වැදගත් වෙනවා. ඒ පංච සුචරිතේ පිහිටීම හේතුවෙන් ඊතරත්තාට කොහොක්වත් යදින්න වෙන්නේ නැහැ. ලබන හැටි තේරෙනවා. මොකද්ද කොහොමද ලැබෙන්නේ කියලා. දැන් බලන්න ඕවා ලබන්න අපි මොනවද කරන්නේ? ලැබෙනවා කියලා හිතාගෙන මිත්‍යා දෘෂ්ටිය හේතුවෙන් Tamanට නොලැබෙන දේම කරනවා. බුදුහාමුදුරුවෝ කිව්වා යදින්න එපා කියලා. කාගෙන්ද යදින්නේ? පැහැදිලිව පේනවා යදින්නේ කාගෙන්ද කියලා. දෙයියෝ මවනව නේද යදින්න? එක දෙයියෙක්මදි. කොහෙන්ද? කොයි දෙයියගෙන්ද හම්බ වෙන්නේ? දෙයියෝ මවා දුවනවා. අවාසනාවක මහත බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේව සංකල්පයේ පැත්තක. ඒ දේව සංකල්පය හරියට දැනගත්තා නම් පින්වත්නි අපිට මේ විනාශය වෙන්නේ නැහැ. දැන් බලන්න අපි අදින්නේ කවුද කියලා? විෂ්ණු දෙවියෝ, කතරගම දෙවියෝ, ලක්ෂ්මී, සරස්වති, ගණ දෙවියෝ, ඊශ්වර, පත්තිනි, කාලී යදිනවා. මේ ඔක්කොම Hindu සංකල්පය. බෞද්ධ කියලා ලේබල් ගහගෙන Hindu ආගමේ ජීවත් වෙනවා. මේව කියනකොට කියනවා කොයි දෙයියෝ නීතින් කියලා. කොයි දෙයියෝ නෙමෙයි පින්නත් නේ. සමහරකට ওই දේව රූප දිහා බලපු ගමන් පේනවා. උතන දෙවියෙක් නැහැ කියලා. උතන එක්තරා සංකල්පයක් තියෙන්නේ කියලා. නිකන් හිතන්නකෝ මං එක උදාහරණයක් පෙන්නන්න. ඊශ්වර දෙවියෝ කියන දෙවියන් අතර ප්‍රධානම එකක් නේ. බෙල්ලේ මිනිඔලු මාලයක් තියෙනවා. දෙවියෝ මිනිඔලු මාල දානවද? නිරුවතින් ඉන්නවද? එහෙනම් ඉතින් මලයක් එක් නැත්තම් මල පෙරේතෙක් වෙන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි පින්නත් නේ. ඇත්ත වශයෙන්ම කල්පනා කරොත් එතන එක්තරා විදිහක දර්ශනයක් තියෙනවා.
පෙන්නන්නේ මල උඹ මැරෙනවා. මරණකොට උඹට නූල් පටක අයිතියක්වත් නැහැ. ඔක්කොම අතහැරලා දාලා යනවා කියන එක තමයි වස්ත්‍රයක් නැතුව පෙන්වන්නේ. කිසිම අයිතියක් නැහැ. ඔක්කොම අතහරිනවා. ඊගාවට ගුණා වාහනය කරගෙන ඉන්නවා. පාපයයි උඹ කරපින්නගෙන යන්නේ. ඒ නිසා තමයි ඊශ්වර භක්තිකයෝ ගුණාට උපස්ථාන කරන්නේ, උපකාර කරන්නේ පාපයෙන් මිදෙන්න. ඔය හැම Hindu දේව රූපයකම තියෙන්නේ ඒ අවශ්‍යතාවයන් සඳහා තමන් ඇති කරගත්ත සංකල්පනා තුළ ගොඩනගාගත්ත යම්කිසි මූර්තියක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍ර දේවේන්ද්‍රයෝ ගැන. සතරවරම් දෙවියෝ ගැන. සතරවරම් දෙවියෝ, සක්‍ර දේවේන්ද්‍රයෝ මේ දේවතා සංකල්ප තුළ කියනවා සතර පොයට සතරවරම් දෙවියෝ, ඒ වගේම අනිත් අමාත්‍ය දේවතාදීන් ඒ සියල්ල ලෝකයේ සිසාරා යන අය. පන්සිල් රකින්න අය බලන්න. පෙහෙවස් සමාදන් වෙන, දාන ආදී පින්කම් කරන අය බලන්න. මේගොල්ලෝ බලලා ඒත් පසළොස්වක පොහොයට සුධර්මා දිව්‍ය සභාවේදී ඒ ගැන ප්‍රකාශ කළා සතුටු වෙන අය. දැන් බලන්න දෙවියෝ යන්නේ කවුරු බලන්නද? පන්සිල් රකින්න අය බලන්න. අම්මා තාත්තට උපස්ථාන කරන අය බලන්න. දාන ආදී පින්කම් කරන අය බලන්න. ඒ බලලා ඒත් ඇයි ඒගොල්ලෝ බලන්න යන්නේ? බෞද්ධ සංකල්පයේ දෙවියන්ට අවශ්‍ය වෙන්නේ අපෙන් කෑම නෙමෙයි, කෙහෙල් ගෙඩි, පොල් ගෙඩි ඕවා නෙමෙයි ඕන වෙන්නේ. ඒ දෙවියන්ට ඕන වෙන්නේ පින් අනුමෝදන් වෙන්න, කුසල අනුමෝදන් වෙන්න. කුසල ප්‍රතිපදාවක නැති කෙනෙක් කවදාවත් දානි දීලා දෙවියන්ට වාක්‍ය කිව්වට පින් දෙන්න කියලා දෙවියන්ට ගන්න පිනක් නෑ. කුසල ප්‍රතිපදාවේ ඉන්න කෙනා ඒ කුසල ප්‍රතිපදාවේ ඉඳිමින් කරන කුසලයේ තමයි දෙවියන්ට අනුමෝදන් කරන්න තියෙන්නේ. ඒතකොට ඒක අනුමෝදන් වෙනකොට දෙවියන්ගේ මනසත් ඒ නිර්වාණ මාර්ගයට නැඹුරු වෙනවා. මොකද මෙයා පන්සිල් රකින්න කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා. ඒක තමයි නිවන් මාර්ග. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටලා ඉන්නවා. ඒ පිහිටලා ඉඳගෙන පන්සිල් රකින්නවා. ඒ පන්සිල් රකින්න තැනත්තා දාන ආදී පින්කම් කරනකොට දෙවියන්ට අන්න ඒ කුසලයේ වැදගත් වෙනවා. ඒ කුසලයේ වැදගත් වෙච්චාම දේවතාවෝ ඒ කුසල අනුමෝදන් වෙලා ඔබට ආශිර්වාද වේවා කියලා සෙත් පතනවා. ආශිර්වාද වේවා කියලා සෙත් පතද්දී ඒ ශාන්තිය එයාට බලපාන්නේ එයා කුසල් කරන කෙනෙක් නිසා එයාගේ මනස හොඳට පිරිසිදුයි. ඒ පිරිසිදු මානසිකත්වයේ හේතුවෙන් ඇඟේ ලේ ධාරාව ප්‍රසන්න වෙනවා. එයාගේ වටා තියෙන ශක්තිමත් ආකර්ෂණීය රශ්මි ධාරාව එතකොට ඒ රශ්මි ධාරාව හේතුවෙන් අර දෙවියෝ කුසල් අනුමෝදන් වෙලා එයාට ආශිර්වාද කරනකොට දෙවියන්ගේ චිත්ත තරංග, චිත්ත වේග අර පුද්ගලයාට ආකර්ෂණය කරනවා. එතකොට එයාගේ වටා දිව්‍යමය ආශිර්වාදයක් බලපවත්වනවා, රශ්මි ධාරාවක් බලපවත්වනවා. ඒ රශ්මි ධාරාව උඩ එයා යන හැමතැනම එයා ප්‍රසන්න පුද්ගලයෙක් වෙනවා. පන්සිල් රකින්නවා කියන්නේ මෛත්‍රී කරනවා කියලා මම කිව්වා. මෛත්‍රී කරනවා කියනකොට මෛත්‍රී ආනිසංස බුදුහාඳුරු දේශනා කරනවා. මනුස්සානම් පියෝ හෝති, අමනුස්සානම් පියෝ හෝති. යට මනුෂ්‍යෝත් ප්‍රියයි, යට අමනුෂ්‍යෝත් ප්‍රියයි. දේවතා රක්ඛන්ති. දෙවියෝ එයාට ආරක්ෂාව සපයනවා කිව්වා. කොහොමද? අර ආශිර්වාදයේ නිසාම එයාගේ වටා ඇතිවන ඒ දෙවියන්ගේ ආශිර්වාදාත්මක රශ්මි ධාරාව තමයි එයාට ආරක්ෂාව. නැත්නම් දෙයියෝ අපේ ළඟින් හිටගෙන ඉන්නේ නැහැ. පින්වත්නි, ඔයතන තේරුම් ගන්න කියන්න. බුදුහාමුදුරු ලෙඩ වුණා. එක දෙයියෙක්වත් ආවද බුදුහාමුදුරන් සනීප කරන්න? බුදුහාමුදුරු ගාවට ආපු නැති දෙයියෝ ඒගොල්ලෝ ගාවට ඒවිද? බුදුහාමුදුරට අනතුරු සිද්ධ වුණා. දේවදත්ත ගල් පෙල්ලුවා. තුවාල වුණා. එක දෙයියෙක්වත් ඇවිල්ලා කලින් කිව්වද? පින්වත්නි, ඒ නිසා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. හැබැයි දෙවියන්ගේ ආශිර්වාද ලබන බව නම් කියනවා. පරිනිබ්බාන සූත්‍රයේ කියනවා යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතයෝ යම්කිසි ප්‍රදේශයක තෙරුවන් සරණ ගිය පන්සිල් රකින්න තැනැත්තා කියන පණ්ඩිතයා වෙයිද? ඒ පණ්ඩිතයා සීලවන්තෙත්ත බොහෝචෙත්වා සංයතේ බ්‍රහ්මචාරේ. එහි සිල්වත් සංයත බ්‍රහ්මචාරීන්ට දන් දෙනවා. දන් දීලා යා තත්ත දේවතා ආසුං තාසං දක්ඛිනමාදිසේ. යම් දේවතාවෝ වෙද්ද ඒ දේවතාවන්ට අර පඬිතෙක් වෙලා මම කලින් විස්තර කළ දීපු විදිහටම කුසල් කරන නිර්වාණය අරමුණු කරගත්ත පඬිතෙක් වෙලා ඒ පඬිතයා සීලාදී ගුණධර්ම පුරන බ්‍රහ්මචාරින්ට දන් දීපුවාම ඒකෙන් ලැබෙන කුසලයේ තමයි දෙවියන්ට අවශ්‍ය දක්ෂිනාව.
ඒ දක්ෂිනාව දෙවියන්ට ලබා දෙනවා. තාසං දක්ඛිනමාදිසේ. තා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති නම්. ඒතර අර දක්ෂිනාවෙන් පිදුම් ලැබුවා වූ දෙවියෝ පුදුපැත්තන්ට මානන කරනවා, පූජන කරනවා. දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලබන සත්පුරුෂයා හැමදා යහපත දකින්නවා කියලා කිව්වා. දැන් බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සැප ලබන මාර්ගය කියලා දුන්නා. දෙවියන්ගේ ආශිර්වාද ලබන මාර්ගය කියලා දුන්නා. දැන් බලන්නකො අපි ඕවා ලබන්න නෙමෙයිද මේ දෙයියෝ මවාගන්නේ. සායි බාබා වගේ පසුපස්සේ දුවන්නේ. ආශිර්වාද වෙනවා කියලා. ආශිර්වාදයේ ලබන්න තියෙන ගුණය තමාගාව නැතුව ලබන්න අවශ්‍ය ගුණය අපි හිතන්න ඔයත් පන්සිල් ටික රැක ගන්නට උත්සාහ ගන්නේ නැතුව මෙහෙම දුෂ්ට මානසිකත්වයකින් ඉඳලා ඔයතන දුකටපත් වෙච්ච වෙලාවට විතරක් ඔයත්තන්ගේ දරුවෙකුට දුකටපත් වෙච්ච වෙලාවට දරුවෙක් දුකටපත් වෙච්ච වෙලාවක නැත්නම් අම්මා තාත්තා දුකටපත් වෙච්ච වෙලාවක නෝනා මහත්තයා දුකටපත් වෙච්ච වෙලාවක ගිලා දෙයියන්ට කියනවා අනේ දෙයියනේ මට පිහිට වෙන්න මට මාව දුකටපත් වෙලා තියෙන්නේ කියලා. පින්නතු මනුස්සකමවත් රකින්න උත්සාහ ගන්න නැති මිනිස්සු දෙයියෙකුට ගිහිල්ලා කියනවා දෙයියනේ මට පිහිට වෙන්න කියලා. මොන දෙයියද ඔයගත්තන්ට පිහිට වෙන්නේ ඉන්නේ? පින්නත්නේ ඔයත්තන්ට දෙවියෙකුගේ ආශිර්වාද මාත්‍රයක්වත් ලැබෙන්නේ නැහැ. ওই තත්ත්වේ. ඒතර ඔහොමනම් කොහොමද අපේ ජීවිතය අපි හදන්නේ? බලන්නකෝ සියලු විනාශය පැහැදිලිව පේනවා දුෂ්චරිතයේ තියෙනවා කියලා. බලන්න සුරාව නිසාම මොනතරම් විනාශයක් සිද්ධ වෙනවද කියලා. අද මුළු ජාතියම නැති වෙලා යනවා සුරාව හින්දා. මේ මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. මහත් විනාශයක් වෙලා තියෙනවා. මේ සම්බුද්ධ ශාසනය නැති වෙලා යනවා සුරාව සූදුව නිසා සිංහලයන්ගේ බෞද්ධයන්ගේ. මේක හොඳට පැහැදිලිව තියෙනවා අපිට පේනවා. ඒත් මේ මිනිසුන්ට ඒක රැක ගන්න උවමනාවක් නැහැනේ. දුරාචාරයේ මේදිලා විනාශ වෙන්නම තමයි අවශ්‍ය වෙන්නේ. බලන්න වෙන දෙයක් නෙමෙයි. දුරාචාරයෙන් ගිහිල්ලා මත් වෙන්නට ඒ වින්දනේ ලබන්න ගිහිල්ලා දැනගන්න මේ කාලය තුල කියනවා රුපියල් මිලියන 25000ක් ආදායම ගෙවලා තියෙනවා. ආදායම් බදු ගෙවලා තියෙනවා දුම්කර සංස්ථාව මේ රජයට. එහෙනම් ආදායම කොච්චරද? ඊගාට සුරාවෙන් ආදායම කොච්චරද? මේ ඔක්කොම මොනවද මේ කරන්නේ අපි මේ හැම එකකින්ම? අපි විනාශ වෙලා යනවා නැත්තර නැති වෙලා යනවා මේක කියොත් එහෙම. ඒකෙන්ද අපිට සැප ලබන්න ක්‍රමය බුදුහාමුදුරෝ දේශනා කළා. බුදුහාමුදුරෝ දේශනා කළ ක්‍රමයෙන් පිට සැපක් ලබන්න ඔයත්තන්ට පුළුවන් වෙන්නේ නෑ. ඒ නිසා මේ අද මේක අහපු මොහොතේ ඉඳන් ඔබට සැප අවශ්‍ය නම් ඔය කාලකන්ණි යැදිල්ල පැත්තකට දාන්න. මොන දෙයියන්ගෙන්වත් යදින්න යනවා නම් ලෙඩ සනීප කරගන්න හරි සැප ලබන්න හරි ඔක අමු කාලකන්නිකමක් නිරේටම යන ගමනක් ඔය යන්නේ. කරන දේ තියෙනවා. විපතට පස් තුනට පස්සේ යදලා වැඩක් නැහැ. විපතටපත් වෙන්න ඉස්සෙල්ලා Tamanට අයිති යුතුයකම ඉෂ්ට කරන්න. Tamanගේ මාර්ගය පිළිපදින්න. මනුෂ්‍යත්වය ආරක්ෂා කරගන්න. ඒකයි ඔබට කරන්න තියෙන්නේ. නිසා මේ කරුණු ටික සිහිය දරාගෙන මේ මොහොතේ ඉඳන් පන්සිල් රකින්න අදිෂ්ඨාන කරන්න. අදිෂ්ඨාන කරන්න කැඩෙයි. කැඩුණා කියලා දුස්සීලෙක් වෙන්නේ නැහැ. පන්සිල් රකින්න උත්සාහ ගන්න එක තමයි සිල්වතා කියන්නේ. මම පන්සිල් රකින්නවා කියලා කියන්න පුළුවන් යාට. කැඩුණොත් ආයිත් සමාදන් වෙන්න. සමාදන් වෙලා ඒක පිරිසිදු කරගන්න උත්සාහ ගන්න. මාස කිහිපයක් කරලා නිකම්ම පන්සිල් ටික රැකෙනවා ඉබේටම දන්නේම නැතුව. පුරුද්ද කඩා ගන්න එක විතරයි තියෙන්නේ. මේන් තොරව පංච දුෂ්චරිතයෙන් වැළකීලා සුචරිතය ආරක්ෂා කිරීමෙන් තොරව ඔබට කිසිම සැපක් ලබන්න බෑ. මතක තියාගන්න මොන සම්පත් තිබුණත් ඒ ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ කොච්චර තිබුණත් තමයි සැප ලබන්න බැරි වෙනවා. රෝගී වෙනවා, වෙනත් විපත් පැමිණෙනවා, සියල්ලෙම වෙනසලා යනවා. ඒකින්ද ලබන්න තියෙන එකම මඟ බුදුහාඳුරු දේශනා කළා. බුදු මගෙන් පිට වෙන මඟක් නැහැ පින්වත්නි. ඒ නිසා බුදු මඟට පිවිසෙන්න බුදු මඟ කියන්නේ ආගම් ભેදයක් දාලා තෝරගන්න තියෙන එක නෙමෙයි. බුදුහාඳුරු ලෝක ධර්මතාවයේ දේශනා කළා. අන්නේ ධර්ම මාර්ගයයි. ඒ ධහමට අනුව පිළිපදිමින් අගනුදුරලකන් දුරු කරගන්න, ගුණ ධර්ම වඩා සිටවා ගන්න. හැම දිනාටම තෙරුවන් සරණින් සියලු යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා